Hello everyone, I'm Lakmali teacher is here. Today I am going to teach you a small lesson. An. අපි මේවට කියනවා articles කියලා. කියන්නේ එකක්, an කියන්නේත් එකක්. කියන්නේත් එකක්, an කියන්නේත් එකක් නම් මොකටද මේ දෙකක්? මෙන්න මෙහෙමයි. කියන්නේ එකක්, an කියන්නේ එකක්. අපි මේක පාවිච්චි කරන්නේ noun එකකට එකක් කියන අදහස එකතු කරන්න. For example, බල්ලා බල්ලෙක් කරන්න, පොත පොතක් කරද්දි, මල මලක් කරද්දි අපිට an එකතු කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ noun එකකට එකක් කියන අදහස එකතු කරද්දි කොහොමද අපි මේ සහ an use කරන්නේ? කියන්නේ consonant sound එකක් තියෙන noun එකකට එකක් කියන්න භාවිතා කරන article එක. an කියලා කියන්නේ vowel sound එකක් තියෙන noun එකකට එකක් කියලා කියන්න භාවිතා කරන පදය. එහෙනම් කොහොමද බලමු මේ words දෙක අපි use කරන්නේ. apple ගෙඩිය. එහෙනම් apple කියන word එකේ starting sound එක a කියන sound එක. එහෙනම් ඒ sound එක vowel sound එක. එහෙනම් අපි යන්නේ එතනදී an කියන පුංචි article එක එකතු කරනවා. ඒක apple ගෙඩියක් කරන්න. apple an apple. apple ගෙඩිය apple ගෙඩියක්. apple an apple. මලට කියන්නේ flower කියලා. flower මල කියන එක මලක් කරන්න ද and එකතු කරන්නේ. consonant sound එකක් තියෙන noun එකකට එකක් කියද්දී අපි කියන article එක එකතු කරන්නේ. එහෙනම් a flower. vowel sound එකක් තියෙන noun එකකට an එකතු කරනවා. consonant sound එකක් තියෙන noun එකකට එකතු කරනවා. Okay, let's see some examples. flower, a flower. bicycle, a bicycle. Tree, a tree. Elephant, an elephant. Eraser, an eraser. Orange, an orange.